අද අපි කතා කරන්න යන්නේ දැන් ව්‍යවසායකයෙක් ගත්තොත් අපි කලින් කියනවානේ ව්‍යවසායකයාට මුදලාලි කියනවා, වෙලෙන්දා කියනවා. දැන් අපි මේ ව්‍යවසායකයාට කියන තේරුම මොකක්ද කියලා ඇහුවොත් අපිට තේරුම් ගන්න තියෙන්නේ ඉස්සර අපි කතා කළා මුදලාලි කියලා, ඊට පස්සේ කියනවා අපි වෙලෙන්දා කියලා. ඒකට මුදලාලිත් නෙමෙයි වෙලෙන්දත් නෙමෙයි, ඊට වඩා ಗುಣධර්ම සහිත, ගතිගුණ සහිත, එමත් නැත්නම් ඉදිරියට යන්න කටයුතු කරන, සේවකයින්ට නිසිලෙස සලකන, රට ගැන හිතන, අන්න ඒ වගේ චින්තනයක් තියෙන කෙනෙකුට තමයි අපි කෙටියෙන් කියන්නේ ව්‍යවසායකයෙක් කියලා. එතන ව්‍යවසායකයාගේ ප්‍රමුඛතම අරමුණ අපි හිතමු එයාගේ හීනයක් තියෙන්න පුළුවන් වැඩි පිරිසකට රැකියාව දෙන්න. ඒක තමයි සමාජ මෙහෙවර. හැබැයි අවසානයේ ගත්තොත් කවුරුත් බලාපොරොත්තු වෙනවා තමන් කරන ව්‍යාපාරයෙන් ලාභයක් ගන්න. දැන් අපි ලාභයක් කියන්නේ ඔබ අහලා ඇති වචනයක් තියෙනවා ආදායම කියලා. ඉංග්‍රීසියෙන් කියනවා අපි ඉන්කම් කියලා. ඒ ඉන්කම් එකෙන් එහෙම නැත්නම් ඒ ආදායමෙන් අපි අඩු කරනවා යන වියදම. ඒතර ආදායමෙන් වියදම අඩු කරාම එන උත්තරයට අපි කියනවා කෙටියෙන්ම ලාභය. ඒතර අපි කියනවා ධනවත්තු කියලා පිරිසක් ඉන්නවා. ලෝකෙත් ඉන්නවා ලංකාවේ. ධනවත් පන්තියක්, අනිත් පැත්තෙන් කියනවා ධනවත් නැති අයට නිර්ධනය. ධනය ඇති සහ ධනය නැති. ඒතර ධනයක් උපයන්න කල්පනා කරන්නේ, නැත්නම් ධනයක් උත්පාදනය කරන්න කල්පනා කරන්නේ ව්‍යවසායකයෝ. නැත්නම් අපි කියනවා ව්‍යාපාරයක් ආරම්භ කරලා ආදායමක් හොයලා තමන් වැඩිපුර උපයනවා. ඒ කියන්නේ ආදායමට වඩා අඩුවෙන් වියදම් කරලා ඉතුරු වෙන ටික තමයි අපි ලාභය කියන්නේ. ඒ මේ ලාභය නියෝජනය කරන්නේ නැත්නම් අපි කියනවා ලාභ එකතු කරලා එතන හැදෙනවා ලාභ ගොඩාක්. අන්න ඒක තමයි අපි ධනයේ කොටසක් විදිහට පාවිච්චි කරන්නේ. එහෙනම් යමෙකුට ධනපතියෙක් වෙන්න අවශ්‍ය නම් කාටවත් අවශ්‍ය නැහැ නිර්ධන පන්තියට යන්න. මේ වැඩසටහන නරඹන්න පුළුවන් පාසල් දරුවෙක්. එහෙම නැත්නම් ගුරුවරයෙක් නරඹන්න පුළුවන්. එහෙම නැත්නම් රැකියාව කරන කෙනෙක් මේක නරඹන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යවසායකයෙක් මේක නරඹන්න පුළුවන්. එහෙම නැත්නම් ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න කෙනෙක් බලන්න පුළුවන්. කවුරු බැලුවත් ඔබ හිතලා බලන්න, ඔබ හැම කෙනෙක්ම දරුවගේ අරමුණ තමයි විභාගයේ හොඳ සමත් වෙලා එක්ක රැකියාවක් කරන එක, එක්ක ව්‍යාපාරයක් කරන එක. හැබැයි මේ මොනවා කළත්, රස්සාවක් කළත් අපිට එනවා ධනයක්. දැන් මේක විග්‍රහ කරගන්න ඕනේ මොකද්ද මේ ධනය කියන එක. එහෙනම් කෙටියෙන් අපි කිව්වොත් ධනය කියලා කියන්නේ රස්සාවක් කළොත් එයාට හම්බෙනවා වැටුපක්. අපි තුන් මාසෙකට යම් කෙනෙක් රුපියල් ලක්ෂයක පඩියක් ගන්නවා කියලා. වියදම් වෙනවා මේ ලක්ෂයෙන් රුපියල් 75000. ඉතුරු කරනවා 25000. අන්න එහෙනම් එයාගේ ධනයට පළවෙනි පඩිය මගේ කියලා හිතන්නේ. එහෙනම් මගේ දැනට තියෙන මගේ ධනය මට ගෙදරින් කිසි දේපලක් දීලා නැහැ. මුකුත්ම නැහැ. අම්මා තාත්තාත් ඉන්නේ කුලියට. මුකුත්ම නැහැ. එහෙනම් මගේ ධනය අරගත්ත පඩියේ ලක්ෂයෙන් 75000ක් වියදම් වුණා. බැංකුවේ දැම්ම 25000. අන්න මගේ පළවෙනි ධනය ඔච්චරයි. දැන් දෙවෙනි මාසෙත් 25000. මගේ ධනය කීයද කියලා අහුවොත් රුපියල් 50000යි. මම මේ කරන්නේ කියන්නේ ඔබට රැකියාවක් කරන එක. ඔන්න මගේ අතේ දැන් බැංකුවේ තියෙන රුපියල් 50000. මට හිතෙනවා රුපියල් ලක්ෂ 2ක මෝටර් සයිකලයක් ගන්න. එහෙනම් ලක්ෂ 2යි, ලක්ෂ 2කින් මම කියනවා රුපියල් 50000ක් මම දෙනවා. මගේ අතේ ඉතුරු කරපු 50000ක් තියෙනවා. බයික් එකේ වටිනාකම ලක්ෂ 2යි. එහෙනම් තව ලක්ෂයකමාරක් මදි. එහෙනම් මම මොකද කරන්නේ? බැංකුවත් එක්ක කතා කරලා මේ බයිසිකලේ ගන්න ණයක් ගන්න. එහෙනම් රුපියල් 1,50,000ක් මම බැංකුවෙන් ණයක් ගත්තා. ඊට වඩා ගෙවන්න වෙනවා පොලිය. අපි දැනට පොලිය පැත්තකින් තියමු. ඔන්න ණයයි ලක්ෂයකමාරක්. මෝටර් සයිකලේ වටිනාකම ලක්ෂ 2යි. මගේ අතේ මම දැම්ම බයික් එක ගන්න රුපියල් 50,000යි. දැන් අහනවා මගෙන් කවුරු හරි වාට ලක්ෂ 2ක ධනයක් තියෙනවා. ලක්ෂ 2ක අයිතියක් තියෙනවා. මං කියනවා නෑ. මට ලක්ෂ 2ක වත්කමක් තියෙනවා. හැබැයි ලක්ෂ 2ක ධනයක් නෑ. මෝටර් සයිකලේ ලක්ෂ 2යි. හැබැයි ලක්ෂ 2 කියන්නේ මගේ ධනය නෙමෙයි. ලක්ෂ 2 කියන්නේ මගේ ඇසෙට් එක. එහෙම නැත්නම් ලක්ෂ 2 කියන්නේ මගේ වත්කම. ඒ කියන්නේ මෝටර් සයිකලේ වටිනාකම ලක්ෂ 2යි. අයිතිය හොයන්න ඕනේ නම් ඔබටත් මෝටර් සයිකල්, වාහන හෝ මොනවා හෝ තියෙන්න පුළුවන්. මම මේ සරලව පැහැදිලි කරන්නේ. කොහොමද මගේ ධනය ගණනය කරන්නේ? එහෙනම් මෝටර් සයිකලේ වටිනාකම දාන්න. අපි කියනවා මෝටර් සයිකලෙට මගේ වත්කම. එහෙනම් ලක්ෂ 2යි. ඒකෙන් මොකද කරන්නේ? මගේ වත්කම් වල වටිනාකමෙන් පිටතින් ගත්ත ණය, ගෙදරින් ගත්තොත් ණයක්, කොහෙන් ගත්තත් ණයක්. අපි ඒකට කියනවා මගේ නොවන බාහිර ණය කියලා. අනුන්ගෙන් ගත්ත ණය. එහෙනම් මෝටර් සයිකලේ වටිනාකම නැත්නම් වත්කමේ වටිනාකම ලක්ෂ 2යි. අඩු කළා බාහිර ණය. බාහිර ණය 1,50,000යි. උත්තරේ 50,000යි. එහෙනම් 50,000 කියන්නේ මොකද්ද? අන්න මගේ ධනය. ඉංග්‍රීසියෙන් කියනවා මේකට කැපිටල් එක. ඉංග්‍රීසියෙන් කියනවා මේකට net asset.
සිංහලෙන් කියනවා මේකට ශුද්ධවත්කම, සිංහලෙන් කියනවා මේකට ප්‍රාග්ධනය, සිංහලෙන් මේකට කියනවා අයිතිය කියලා. එහෙනම් මගේ අයිතිය කීයද? රුපියල් 50000යි. බයික් එක පෙන්නුනට ලක්ෂ 2. මට අයිතිය රුපියල් 50000යි. මට ඕනේ මේක හෙට විකුණන්න. ගත්ත ගානට මම දෙනවා. බැංකුවට පොලිය නැහැ, හෙට මම විකුණනවා. එහෙනම් මෝටර් සයිකලේ ගත්ත ගානට විකුණනවා ලක්ෂ 2ක්. මේ ලක්ෂ 2කින් ලක්ෂ 1.5ක් බැංකුවට බේරුවා. මගේ සාක්කුවට තියාගන්න පුළුවන් ගාන කීයද? 50000යි. අන්න ඒක තමයි මගේ අයිතිය. අන්න ඒකට තමයි අපි කියන්නේ කැපිටල්. ඒකට තමයි අපි කියන්නේ net asset. ඒකට තමයි තව වචනයක් කියනවා equity කියලා. නැත්නම් මේ වචන පැටලෙනවා. equity. එහෙනම් සිංහලෙන් ශුද්ධවත්කම කියනවා මේ වචනේට. එහෙම නැත්නම් ධනය කියනවා මේ වචනේට. එහෙම නැත්නම් අයිතිය කියනවා. එහෙනම් ඔබට පැහැදිලි වෙන්න ඕනේ ධනපතියෙක් වෙන්න නම් ඔන්න ඔය 50000 මගේ අතේ 50000යි දවසෙන් දවස මෙන්න මේක තමයි වැඩි වෙන්නේ. කැපිටල් එක වැඩි වෙන්නේ. මේකට තමයි ධනය කියන්නේ. හැබැයි ධනයේ උල්පත තමයි ලාභය. රස්සාවක් කරන කෙනෙකුට ලාභයක් නැහැ. එහෙනම් රස්සාවක් කරන කෙනාගේ ධනයේ උල්පත තමයි වැටුපේ ඉතිරි. එහෙනම් වැටුපේ ඉතිරි කොටස ඉතිරි කිරීමෙන් රස්සාවක් කරන කෙනාගේ ධනය පුළුල් කරගන්න පුළුවන්. මම මේ සරලව පැහැදිලි කරන්නේ. ව්‍යාපාරයක් කරන කෙනෙක් ගත්තොත් ව්‍යාපාරිකයාගේ ධනයේ උල්පත තමයි ඔහුගේ හෝ ඇයගේ බිස්නස් එකකින් එන ලාභය. ලාභය කියන එක තව ලොකු කතා ගොඩක් තියෙනවා. මම ඒකට දල වශයෙන් කියනවා අපිට තේරෙන්නේ නැති වෙන්න පුළුවන්. ව්‍යාපාර කරන අයට මේක තේරෙනවා, අනිත් අයට මේක තේරෙන්නේ නැහැ. නමුත් මම පැහැදිලි කරනවා ඉදිරියේදී ඒතර ලාභය කියන එකේ නිකන් ලාභය නෙමෙයි, අයිතියට එකතු කරන්නේ අපි කියනවා ඒකට ශුද්ධ ලාභය කියලා. මේ වචන හරඹයක් මේක ASCII තියෙනවා. නමුත් අපේ ලංකාවේ ගොඩාක් දුප්පත් වෙන්න බලපාලා තියෙනවා. පොහොසතුන් අඩුයි, දුප්පත්තු වැඩි. ඒකට හේතුවක් තියෙනවා. අපි ඒකට කියනවා lack of financial literacy. පැහැදිලි භාෂාවෙන් කිව්වොත් අපි කියනවා මූල්‍ය සාක්ෂරතාවය නොමැතිකම. එහෙනම් අපේ ලංකාවේ ව්‍යවසායකයින්ට මූල්‍ය සාක්ෂරතාවය අඩුයි, බහුතරයට මූල්‍ය සාක්ෂරතාවය අඩුයි. හැබැයි අපේ රටේ සාක්ෂරතාවය, අධ්‍යාපනය සම්බන්ධව සාක්ෂරතාවය 90%කට එහා 94ක් 96ක් විතර අතර තියෙනවා. හැබැයි මූල්‍ය සාක්ෂරතාවයේ තියෙන 50%කටත් වඩා අඩුවෙන්. එහෙනම් අපි මේ වැඩසටහන හරහා අපේ Go TV හරහා අපි බලාපොරොත්තු වෙනවා අපේ රටේ ජනතාවගේ මේ මූල්‍ය සාක්ෂරතාවය වර්ධනය කරන්න. ඒ නිසා මේ වැඩසටහන නරඹන ඔබ Go TV නාලිකාවට subscribe කරන්න. එතකොට ඔබට මේ සියලුම වීඩියෝස් බොහොම සරලව අපි කතා කරන දේවල් නරඹලා ඔබට පුළුවන් තව දුරටත් දැනුවත් වෙන්න. අපි ඊළඟ වැඩසටහනේදී බලාපොරොත්තු වෙනවා මේ ධනයට අමතරව ආදායම ගැන පොඩි පැහැදිලි කිරීමක් කරලා ඊට පස්සේ කොහොමද අපි සාර්ථකව ධනපතියෙක් වෙන්නේ කියන මාතෘකාව ගැන ඉදිරියේදී සාකච්ඡා කරන්නේ.